ආයිබෝවන් මම ඉංග්‍රීසි බැංක් වාසලස ඉංග්‍රීසි අමාරුමයට මුල අල්ලගන්න පුංචි උදව්වක් අද වචනේ end up කෙලවර වෙනවා අවසන් වෙනවා our meetings always end up in heartbreak අපේ මුණ ගැසීම් නිතරම කෙලවර වෙන්නේ සිත් බිඳීමකින් her ignorance always ends up in trouble එයාගේ මෝඩකම හැම වෙලේම කෙලවර වෙන්නේ ප්‍රශ්නකින් her ignorance කියන්නේ ඒකවචන කතෘ කෙනෙක් නිසාත් මෙය වර්තමාන කාල අදහසක් නිසාත් තමයි ක්‍රියාපදයේ අගට ඒ ශබ්දයක් එකතු වුනේ. After a long day of hiking, we ended up at a beautiful lake. දවස් 30ම කඳු තරණය කිරීමෙන් පස්සේ අපි කෙළවර වුණේ ලස්සන විලක් ළඟින්. ක්‍රියාව සිදු කොට අවසන් වුණු නිසා තමයි ක්‍රියාපදයේ අගට ed ශබ්දයක් එකතු වුනේ. After a long day of hiking, we ended up at a beautiful lake. Watch out, you will end up cutting off your finger. පරිස්සමට ඔයා කෙලවර වෙන්නේ ඇඟිල්ල කපාගෙන. මේ අනාගත කාල ක්‍රියාවක් නිසා තමයි ක්‍රියාවට පෙර will කියන උපකාරක ක්‍රියාපදේ භාවිත වුනේ. Watch out, you will end up cutting off your finger. බස් එකේ දුම්රියේ යන ගමන්, කාර්යාලයේ ඉන්න ගමන්, ගෙදර උයන පියන ගමන්, ඉංග්‍රීසි ඉගෙන ගන්න. English Bank Get Vision Mobile App. ඉංග්‍රීසි අමාරුමයට ලංකාවේ හොඳම ඇප් එක.